ගෙවී ගිය දවසක් ආයේ එන්නේ නෑ. ඒ ගැන අපිට විශේෂයෙන් කාත් එක්කවත් කතා කරලා විශේෂ දැනුමකින් තේරුම් ගන්න දෙයක් නෑ. අපිටම අපි ගත කරපු ජීවිතය ගැන හැරිලා බලද්දී පැහැදිලි ගෙවී ගියපු දවසක් ආයේ එන්නේ. හැරිලා බලද්දි ජීවිතය ගැන හැම දවසක්ම මතක නැති වුණත් අපේ ජීවිතේ කොච්චර තියෙනවද විශේෂයෙන් මතක දවස්නේ. ඇතැම් සුන්දරව ගත කරපු දවස් සුන්දර මතක සටහන් විදිහට අපිට ඉතුරුයි. ඇතැම් අසුන්දරව ගත කරපු දවස් අසුන්දර මතක සටහනක් එක්ක අපිට ඉතිරි. හිනහා වෙවි ප්‍රීතියෙන් ගත කරපු දවස් ප්‍රීතිමත් දවස් විදිහට අපට මතකයි. දුකෙන් අඬ ගත කරපු ඇතැම් දවස් හරි දුකසේ ගත කළා කියලා අපිට මතකයි. හැබැයි ඔය ප්‍රීතිමත් දවසක්වත් දුකසේ ගත කරපු දවසක්වත් සුන්දර දවසක්වත් අසුන්දර දවසක්වත් ආයේ ගන්න බෑනේ. ගෙවී ගිය දවසක් ආයේ ගන්න බෑ. අතීතය ගැන හැරිලා බලනකොට තේරෙන ඔය පාඩමින් ඉස්සරහට ගත කරන්න තියෙන ජීවිතය ගැන තේරුම් ගන්නට ඉදිරියේදී එළඹෙන දවසක් ඔහේ අහිමි වෙලා යන්න දුන්නොත් ඒ දවස ආය අපට ගන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නේ නැහැ ජීවත් වීම සම්බන්ධයෙන් ඉස්සරහට දවස් කීයද ඉතිරි වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා ඔබ ඔබේ එක දවසකට පවා ලොකු වටිනාකමක් දෙන්න. ඒ නිසා තමන්ට ඉදිරියට එළඹෙන දවස සම්බන්ධයෙන් අද දවසේ හොඳ සැලසුමකට ඒ දවස හදාගන්න. මං ඉදිරි දවසේ සුන්දර දේවල් කරනවා. ලස්සන දේවල් කරනවා. අද දවසේ මට වැරදිච්චි තැන් මං හෙට දවසේ හදාගන්නවා. අද දවසේ මගේ තිබුණු අසාර්ථක දේවල් මං හෙට දවස වෙනුවෙන් අරන් යන්නේ. ඔබට මේ එළඹෙන දවස ඔබ පුළුවන් තරම් සාර්ථක කරගන්න. මොකද ඒ දවසත් ගෙවී යන එක අපිට නවත්තන්න බෑ. ගෙවී යන ඒ දවස සුන්දර දවසක් විදිහට ගෙවනවාද අසුන්දර විදිහට ගෙවනවාද සාර්ථක දවසක් විදිහට ගෙවනවාද අසාර්ථක දවසක් විදිහට ගෙවනවාද පින් කුසල් වැඩුණු දවසක් විදිහට ගෙවනවාද පින් කුසල් නොවැඩුණු තේරුමක් නැති දවසක් විදිහට ගෙවනවාද කියන තීරණය නම් අපිට හසුරුවන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතර ගන්න මේ කරුණ ගෙවී කිය දවසක් ආයෙන්නේ. බලන්ට මාසයක් පාසා අනිවාර්යෙන් පෝයක් එළඹෙනවා. ඒ එළඹෙන පෝය දවස ගෙවිලා යනවා. අපිට මේ පෝය දවසක් ඇතුලේ උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ඒ සිල්පද ටික රකිමින් ඒ පෝය දවස ගත කරන්න පුළුවන් වුණොත් එහෙම පෝයට පස්සේ දවසේ සීලවන්තව ගෙවපු දවසක මතකයක් අපිට ඉතිරි වෙනවා. ඒක වටින්නේ නැද්ද ජීවිතේට? ආපහු හැරී බලද්දී අපිට පේන්න තියෙන්නේ මම මෙච්චර පෝය ගාන උපෝසත අෂ්ටාංග සීලේ වරද්දන්න නැතුව සිල් ගත්තා කියලා නම් ඒ සුන්දර උතුම් මතක ටික කාටද? තමන්ටනේ. ඒ නිසා ගෙවී ගිය දවසක් ආයේ එන්නේ. එළඹෙන දවස සුන්දර දවසක් බවට පත් කරගත යුත්තේ තමන් විසින්මයි. ඔබට එළඹෙන පෝයක් ගානේ උපෝසත සිල් සමාදන් වෙන්න. අනෙක් දවසුත් සීලවන්තව ගුණවන්තව සුන්දර දවස් විදිහට ගත කරන සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගා ගන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.